කඩවර මුත්තේ කඩවර මුත්ත අප්පේ ඔබ වහන්සේ වෙනුවෙන් මේ වචන මාලාව මෙනම් වූ මකරාධිපති ශ්‍රී මහා සෙනවිරත්න මුල්කඩවර දේවතාවුන් වහන්සේ 7 වාරයක් 7 ස්වරූපයකින් මනුලෝ වාසය කරනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයාගේ දොස් දුරලනවා. දේවතා මණ්ඩල ගැන කතා කරද්දි පුතේ ඔංගොල්ලෝ ඉන්නේ භූමිවලත් ඔංගොල්ලෝ ඉන්නේ ස්ථානවලත් ඔංගොල්ලොන්ගේ කරදර වරම්මාලාවල් වල තියෙන අඩුපාඩු සහ මදිපාඩුකම් පිළිබඳව හොඳට බැලුවොත් පුතේ ඉහළ දේවතා මණ්ඩලයේ වෙත පුතේ ඔංගොල්ලොන්ගේ පණිවිඩ ඔංගොල්ලොන්ගේ වචනය ඒ දේවතා මණ්ඩලයට ඇසීමේ බාධාවන් ඔබ සතුව බොහෝමයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් පුතේ යම්කිසි අනවිනයක් කොඩි විනයක් බන්ධනයක් තියෙන නිවසක ඔබ සිටිනවා නම් ඔබගේ දේහයට වශ්‍යයක් අනවිනයක් කොඩි විනයක් කරලා නම් වරමට හිරයක් දාලා නම් නූලක් පන්නලා නම් නැත්තම් ඔබ විසින්ම වරමේ යම්කිසි දෝෂමය තත්ත්වයක් ඇති කරගෙන කපා ගන්න බැරුව සිටිනවා නම් යම්කිසි ප්‍රශ්නයක නම් සිටින්නේ මානසික ව්‍යාකූලතාවයක නම් සිටින්නේ ඔබට සෘජුවම දෙවියන් සමග සම්බන්ධ වීමේ හැකියාව නැහැ. මොකද අපි ඒක ගැන කතා කරොත් දෙවියන් සමග මානසික ඒකාග්‍රතාවයට රාජරාජේශ්වරී මහා මාතා ශ්‍රී කෘෂ්ණ මහා දක්ෂිණේශ්වරී භවතාරිණී කාලි මාතාවන් ඊශ්වර පියාණන් වහන්සේ විෂ්ණු පියාණන් වහන්සේ සුමන සමන් දෙවියන් මේ කියන ඉහළ මණ්ඩලයේ දේවතාවුන් වහන්සේලා සමග මනසින් ඔංගොල්ලොන්ට නැත්තම් යම්කිසි ශක්තියකින් හෝ වචනයකින් හෝ ඔංගොල්ලොන්ට ආයාචනයක් ඇහෙන්න සලස්සන්න ඔංගොල්ලොන්ට පුතේ වාසය කරන වටපිටාව සුදුසු නැත්තම් ඔබලාට ඒ දේ කරන්න බෑ. නිකන් කිව්වොත් කරනවා නම් ඒ අයට ආයාචනයක් අර වගේ බන්ධන ගණනාවක් තියෙනවා නම් ඔංගොල්ලොන්ට ඉහළ මණ්ඩලයේ සමග මානසික ඒකාග්‍රතාවයකින් විරහිතව කායික සුවයෙන් විරහිතව ශාරීරික සුවයෙන් විරහිතව ඔංගොල්ලොන්ට චිත්ත පීඩා ධන පීඩා තියාගෙන පුතේ මේ අයත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. හේතුව මේ අයත් එක්ක සම්බන්ධ වෙන සියලුම සුවයන් ඔබ ලබා සිටිය යුතුයි. මානසික සුවයක් ඇතිව කායික සුවයක් ඇතුව චිත්ත සුවයක් ඇතුව වාචික සුවයක් ඇතුව සම්පූර්ණ සුවතාවයකින් තමයි ඉහළ මණ්ඩලයේ සමග ඔයගොල්ලන්ට ගනුදෙනු කරන්න හැකියාව ලැබෙන්නේ. එතකොට එහෙම තීද්දි ඔයගොල්ලොන්ට දෙවියන්ගේ උපකාර ලබා ගන්න බැරිද? ඔන්න ඔය කියන තැනේදී තමයි පුතේ පිටපන්තියේ දේවතාවුන් වහන්සේලා නැත්නම් අපි කියනවා යක්ෂ ගෝත්‍රික විමාන සහිත භූමාණ්ඩ විමාන තලයේ වැඩ බලන රාජකාරී ඉෂ්ට කරන ග්‍රාම දේවතාවුන් වහන්සේලාගේ අනවරම් බලවරම් ලැබෙන්නේ ඔන්න ඔය තැනේදී තමයි. ඔංගොල්ලොන්ගේ වරම්මාලාවේ මහා ප්‍රශ්න ගැටලු ගණනාවක් කරපිට කර ගොඩ ගිහිලා තියද්දී කඩවර මුත්තව කම්බිලි මුත්තව ගම්බාර සිද්ධ සූනියන් අපච්චිව අර ගැනීම ඉතාමත් සුබදායී වෙනවා. හේතුව උන්වහන්සේලා භූමාණ්ඩ විමාණ්ඩ තලයේ මහජනතාවගේ ප්‍රශ්න වෙසමුණි අනින් පැය 24ම බලාගෙන සිටින්නේ. උතුම් වූ වෛශ්‍රවණ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ විසින් පත් කරපු සේනාව තමයි මේ කඩවර කම්බිලි කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ කඩවර කම්බිලි කියන මේ සේනාවන් වන්නි බණ්ඩාර කියන මේ සේනාවන් වැදිනායක වැදි පරම්පරාවේ කඩවර හත්කට්ටු කලාවැවේ කඩවර හත්කට්ටු කතරගම කඩවර හත්කට්ටු මේ කියන සේරම කඩවර මුත්තලා මේ හැමෝම ග්‍රාමීය වශයෙන් පුතේ දරුවන්ගේ දේශයක් වශයෙන් පුතේ දරුවන්ගේ දුක් අඳෝනා ඉක්මනින්ම අහන්නේ ඒ අය දන්නවා අපගේ උදව් විරහිතව මේ අයට යන්න බෑ ඉදිරි ගමන. අපගේ උදව් විරහිතව මේ කෙනාට ඉහළ අත්අල්ලන්න බෑ මේක වැටෙනවා කීයට හරි මේ ගහෙන් කියන පණිවිඩය මතක තියාගෙන තමයි පුතේ උන්වහන්සේලා මනුලව කෙලි පුදගන්නේ. උන්වහන්සේලා මනුලව කෙලි පුදගෙන අසරණ දුගී මගී යාචක දරුවන්ගේ දුක් අඳෝනා අහන්නේ මෙන්න මේ හේතුව මත. කිසිසේත්ම මනුලව කෙලි පුද නොලබා එංගොල්ලෝ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ හේතුව. එංගොල්ලෝ උනත් ඔංගොල්ලොන්ගේ පුතේ ජීවිතේ ඔංගොල්ලෝ විසින් ඇති කරගත්තු දුකකට තමයි ඔයගොල්ලෝ උනත් පිහිට වෙන්න හදන්නේ.
නැත්තම් කඩවර අප්පච්චි ඇති කරපු ප්‍රශ්නයක්වත් කම්බිලි අප්පච්චි ඇති කරපු ප්‍රශ්නයක්වත් හින්දා එංගොල්ලෝම ඇවිල්ලා එංගොල්ලෝ පිහිට වෙනවා නෙමෙයි. ඔබ අද ප්‍රශ්නයක සිටිනවා නම් හේතුව ඔබයි. ඔබට කොඩි විනයක් වුණා නම් හේතුව ඔබයි. මොකද ඔබගේ සංසාර ණය ගනුදෙනුවක් නැත්තම් ඔබගේ බහිම්බස් වීමක් හෝ ඔබගේ පෞද්ගලික කාරණාවක් නිසා ඇති වුණු පාපයක් ඒක. ඒ පාපයට උන්වහන්සේලා ඔළුව දානවා නම් අත දානවා නම් විසඳනවා නම් නිකන් ලෝයට පඩියක් දීලා ප්‍රශ්න විසඳනවා වගේ පුතේ අනිවාර්යයෙන්ම ඒ අයටත් කෙලි පුද දෙන්න ඕන. ඒ අය දවල් වරුවේ රෑ වරුවේ කෙලි පුදාරගෙන පුතේ ඔයගොල්ලෝගේ ප්‍රශ්නයට ඒ අය සතුටු වුණාම අත දාලා බලලා කියනවා මේ ප්‍රශ්නේ මං කරලා දෙන්න. මේ ප්‍රශ්නේ මෙච්චර කාලයක් ඔයා මාත් එක්ක කෙලි පුද දීලා කරගන්න. ඒ වගේ අවස්ථාවන් බොහෝමයකට වරම්ලාභී දරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කඩවර ගොටුවක්, කම්බිලි ගොටුවක්, වන්නි බණ්ඩාරලට පූජාවක්. මේ කියන පූජාවල් ලබා දීලා මේ ණය ගනුදෙනුව විසඳගෙන කෙලි පුද දීලා උන්වහන්සේලාගේ ආරක්ෂාවෙන් ආශිර්වාදයෙන් ජීවිතයේ ජයගත්තු දරුවන් ලංකා භූමියේ බොහෝමයක් සිටිනවා. අපගේ මාර්ගය පිළිබඳව කතා කරොත් අද මම මේ කතා කරන අධිපරාශක්ති පීඨයේ ගුරුතුමා දැනට වසර ගානකට පෙර කඩවර මුත්තට වෙච්ච බාරයක් හින්දා තමයි අද මන් දෙපෙන් හිටගෙන මේ ආධිපරාශක්ති පීඨය කරගෙන යන්නේ. කඩවර මුත්තට මම මේ බාරය වෙනකොට පුතේ මං ඉස්කෝලේ 7 වසරේ දරුවෙක්. එතකොට මන් දන්නවා එතකොටත් මම මේව ඉගෙනගෙන යන කෙනෙක්. ඒ කාලේදී වෙච්ච ඒ බාර හාරවල අනුහස තමයි පුතේ අද ආධිපරාශක්ති පීඨයේ විදිහට උංගලන්ට S2 දකින්න පුළුවන්. කාලයක් මට YouTube එක කරගන්න හම්බුන්නේ නැහැ. මොකද මගේ වැඩ රාජකාරි බොහෝමයකට මම බිසි වෙලා හිටියා. නමුත් දැන් එන ඉදිරි ටයිම් එක ගොඩක් දුරට මට ෆ්‍රී වෙයි. උංගලොත් එක්ක කතා කරන්න දැනුම බෙදා ගන්න. ඉතින් පුතේ මේ කඩවර මුත්තා හා සම්බන්ධව කතා කරොත් පුතේ මම දකින මනුලව ජන ජීවිතවලට පුතේ ඉක්මනින්ම පිහිටක් දෙන්න පුළුවන් කෙනා තමයි පුතේ මේ කඩවර මුත්තා කියලා කියන්නේ. අපි කියනවා පුතේ අප්පා මුත්තා පරම්පරාව කියනවා පනත්තා කිත්තා මේ පරම්පරාව විහෙරකට අපේ මී මුත්තා කඩවර මී මුත්තා කියලා කියන්න පුළුවන් අපිට. අපේ ඉහළම අප්පච්චි කෙනෙක් අපේ පරම්පරාවේ උඩ තාත්තා කෙනෙක් ඉන්නේ, පියාණන් කෙනෙක් ඉන්නේ. කොතනක හරි සිංහලයෙක් සිටියේදී සිංහලයාගේ ලේවරට නෑකම් කියනවා කඩවර මුත්තා, කම්බිලි මුත්තා. මේ ඔක්කොම අපේ සිංහල පරම්පරාවේ ලේ නෑයෝ. ඒ උන්වහන්සේලා අපේ සිංහල පරම්පරාවට අකුල් හෙලන ආකාරයෙන් දිවස් හෙලන්නේ නෑ කවදාක්වත්. කඩවර මුත්තා කම්බිලි මුත්තාව හරියට අල්ලගත්තොත්, හරි කඩවරව හොයාගත්තොත්, හරි කම්බිලිව හොයාගත්ත දරුවෙක් කවදාක්වත් කඩවර මුත්තා කම්බිලි මුත්තා බිම දාන්නේ නෑ, පාගන්නේ නෑ, විනාශ කරලා දාන්නේ නෑ. ඔංගොල්ලොන්ගේ නිවාසවල් තුල පුතේ යම් යම් බන්ධන තත්ත්ව තියෙනවා නම්, പ്രേත භූත ග්‍රහණවලට හසු වෙලා තියෙනවා නම් කඩවර කම්බිලි අප්පච්චිලට පහන් පත්තු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ බොහෝ දරුවෝ මගේ විමසලා තියෙනවා. ගුරුවරයෙක්ගේ අධීක්ෂණයක් යටතේ පහන් පත්තු කරන්න පුළුවන්. බලගතු പ്രേත භූත අසුර ග්‍රහණ තියෙනවා නම් ඒ පහන කඩවර මුත්තාට පිළිගන්න දෙන්න කලින් ඒ පහනේ තියෙන වස්තු බීජයන් ඒ කියන പ്രേත භූත අසුර ආත්ම විසින් පිළි අරගෙන එංගොල්ලොන්ගේ ග්‍රහණයට හසු කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක හින්දා තමයි නිසි ගුරුවරයෙක්ගේ අධීක්ෂණයක් යටතේ වරම් මාලාවක් කරගෙන යන්න කියන්නේ. ප්‍රශ්න තියෙනවා නම් ගේක කරුණා කරලා පුතේ ගුරුවරයෙක්ගේ අධීක්ෂණයක් යටතේ පහන් තියන්න, නැත්නම් එකපාර පහන් පත්තු කරන්න පටන් ගන්න එපා. මට කිව්වා අහවල් බලවේගය මට පහන තියන්න. අපි දන්නේ මේ බලවේගය කඩවර මුත්තාගේ රූපයෙන් ඔබට ඇවිල්ලා පෙරේතෙක්ද, ඔබගේ නිවසේ සිටින කෙනෙක්ද, නැත ඔබගේ වරමට වින කරන හතුරෙක්ද කිව්වේ කියලා ඔබ දන්නේ නැහැ. ඔබ රැවටෙන්න පුළුවන්. ඒ රැවටීම වළක්වා ගන්න ඔබට පේනෙන දර්ශනයන් සියල්ලම ගුරුවරයාට කියන ගුරුවරයා කියනවා මේක හරිද වැරදිද කියලා. ගුරුවරයා දන්නවා මේක කියද්දිම හැරෙද්දිම ගුණ හැරෙන්නේ අනින්නද නැත්නම් මොකටද කියලා ගුරුවරයාට හොඳ දැනුමක් තියෙනවා. කඩවර මුත්තා කම්බිලි මුත්තා එක ගනුදෙනු කරනකොට විශේෂයෙන්ම පුතේ බාහිර බලවේග ඇවිල්ලා පුතේ ඔංගොල්ලොන්ගෙන් යම් යම් අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන්. කඩවර ලෙස පෙනී ඉඳලා කම්බිලි ලෙස පෙනී ඉඳලා මේ ආකාරයෙන් අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන්. හරියට ඔංගොල්ලෝ මේ වැඩේ කරගන්න දන්නේ දැනුවත් වීමේ හැකියාවක් නැත්තම්, දැනුවත් වීමක් නැත්තම්
මොකද හේතුව පුතේ කඩවර කම්බිලි වගේ ඉන්නා වූ යක්ෂ උන්වහන්සේලාගේ සේනාවේ යක්ෂ සේනාවන් රාක්ෂස සේනාවන් බහිරව සේනාවන් පිසාච සේනාවන් කියන මේ මහා සේනා සංවිධානයක් එක තමයි කඩවර මුත්තා එන්නේ වඩින්නේ. උන්වහන්සේ තනි කවදාක්වත් තනියෙන් වඩින්නේ නැහැ. පහන් පැලක් පත්තු වෙනවා නම් එක් තැනක කඩවර මුත්තාට සේනාව සමග ඇවිල්ලා බහින්නේ එතනට බැහැලා ඉවර වෙලා පුතේ එතනින් සේනාවෙන් කිහිප දෙනෙක් හෝ නතර වෙලාමයි යන්නේ. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් එතනක තැනක හැලුණා කියලා කවදාකවත් උන්වහන්සේගේ සේනාව අඩු වෙන්නේ නැහැ. මහා සේනාවක් උන්වහන්සේ සමග සිටිනවා. උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන ක්‍රමවේදත් වෙනස් වෙනවා. ඔබ උන්වහන්සේ කඩවර මුත්තාත් එක්ක ගනුදෙනු කරන්නේ ශුද්ධ කොටු මාලාවක් නැත්තම් උන්වහන්සේත් එක්ක කිරිබත් මුරුතැන් කියන්නා වූ මේ පුද පූජාවන් සමග හත්මාලු සමග බත් හෝදීලා නිර්මාංශී ආහාර වේලක් සමග උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරනවා සමානව වෙනස් විදිහට පුලුටු බැදුම් කියන්නා වූ දේවල් එකතු කරගෙන යන ක්‍රමවේදත් වෙනස්. එතකොට එන ආකර්ෂණ බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්. ඕනෑම වරමක් තියෙන පුද්ගලයෙක්ට කඩවර මුත්තා වඳින්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා දරුවෙක්. ඕනෑම වරමක් තියෙන දරුවෙක්ට කඩවර මුත්තා කම්බිලි මුත්තා වඳින්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. වඳින එක හොඳයි. හේතුව ඔබ ළඟට පැමිණේ ඔබ කඩවර මුත්තාගෙන් උපකාර අවශ්‍ය නැහැ කියලා හිතාගෙන පරාශක්ති මේනියගේ ශක්තියත් එක්ක ගනුදෙනු කරනවා වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔබ ළඟට කඩවර මුත්තාගේ වරම් තියෙන දරුවෙක් ඔබගෙන් වරම් ගන්න පැමිණියොත් පරාශක්ති මාතාගේ ශක්තියෙන් ඒ කඩවර මුත්තාගේ වරම තියෙන දරුවාට වරම් අවසර අරන් දෙන්න බෑ. බොහෝ දුරට ඔබ නොදැනුවත් පරාශක්ති මේනියගේ විවිධ ශක්තියින් තියෙනවා. ඒක ශක්තියක් මුල් වෙලා ඔබට ඒ වරම් මාරාවට ඔබ හිසට අත තිබ්බොත් සමහරක් විට ඒ කඩවර මුත්තාගේ හරහා පැමිණෙන ඥාතිය අලු වෙලා යන්න වුණත් පුළුවන් හැකියාව තියෙනවා. කරුණා කරලා ගුරුවරයෙක්ගේ අධීක්ෂණයක් යටතේ ඒ වරම කරගෙන නැත්තම් දොස් අහන්න වෙන්නේ ඔබටම තමයි. කඩවර මුත්තා සමග ගනුදෙනු කරනවා නම් අනිවාර්යයෙන්ම පුතේ හොඳ තියුණු ඇසකින් ගනුදෙනු කරන්න ඕන. කිමද පුතේ කඩවර මුත්තා හොඳට හොඳයි නරකට අතිශ්‍රේම්ම නරකයි. උන්වහන්සේ ඊටමත් ගුණගරුක කීර්ති නම්බුනාම මැද්දේ වැජබෙන්නා වූ පියාණන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ පීතෘත්වය සමග ගනුදෙනු කරන්න උන්වහන්සේ පියාණන් වහන්සේ නමක් අපගේ හෙලේ හිටපු. ඒ හෙලේ විරුවාට හෙලේ විදිහට ලංකාවේ විදිහට පිරිසිදුව නිවැරදි ආකාරයෙන් පුද පූජා තනා පුද කෙලි දෙන්න කියලා මං ඉල්ලනවා. අපගේ පීඨයේ උන්වහන්සේට දෙන පුද කිලි සියල්ලම සම්පූර්ණම උන්වහන්සේ වෙනුවෙන් වෙන් වෙච්ච ආකාරයකටයි සැකසෙන්නේ. ඒ පුද කෙලි උයන දරුවන් පවා ඒ මොහොතේදී කඩවරලා හා සමාන ආරූඪයෙන් තමයි මේව පවා උයන්නේ. ඒ ප්‍රාතිහාරයන් ඇස් මනාපිටම පෙනිලා තියෙනවා. ඒ ප්‍රාතිහාරයන් ඇස් මනාපිට දැකලත් තියෙනවා. ඒ උයන දරුවන් පවා ඉවරට කඩවරලා හා සමානව උයන්නේ. සේනාව හා සමානව ඒ මොහොතේදී හැසිරෙන්නේ උයන්නේ. පිරිමි දරුවන් පමණයි පුතේ මේ පුද කෙලි උයන්නේ. පුද කෙලි හදන්නේ. ගැහැණු දරුවන්ට වරම් තියෙනවා නම් වරම එන වෙලාවට කඩවර මුත්තත් එක්ක නටන්න පුළුවන්. කඩවර මුත්තත් එක්ක වරම් බල කරගන්න පුළුවන්. මේ ආකාරයෙන් නිසිලෙස කඩවර මුත්තාත් එක්ක ගනුදෙනු කරනවා නම් පුතේ අනිවාර්යයෙන්ම නියත ජය ඒ දරුවාට හම්බ වෙනවා. සැමටම ස්වස්ති සිද්ධ වරම් පරීක්ෂා දෝෂ පරීක්ෂා සිදු කෙරෙනවා සුපුරුදු ආකාරයටම සියලුම දරුවන්ට පැමිණෙන්න පුළුවන්. සැමටම පුතේ ස්වස්ති සිද්ධම් කියලා ප්‍රාර්ථනා කරනවා.